දැන් අපි මටත් අවුරුදු 50යිනේ. දැන් 40 ඇඳිරිය ඇවිල්ලා ඇස් පේන්නේ නැහැ. තව ටික දවසක් ගියාම කන් ඇහෙන්නේ. එතකොට ඉගෙනගත්ත දේන් පළකුත් නැහැනේ. කවුරුත් ගත්ත ප්‍රයෝජනෙකුත් නැහැනේ. එතකොට ක්‍රීඩාවේ උන්නතියකුත් නැහැ. හැබැයි ඉතින් මොනවා හරි මං දරුවෝ දෙන්නත් එක්ක ඒ රටකට ගිහිල්ලා මම දැන් ක්ලබ් එකකට කෝච් කරනවා. ඉතින් මට එතන ලොකු වටිනාකමක් තියෙනවා. මම මෙඩ්ලිස් කියලා මම ගත්ත එක්ස්පීරියන්ස් එක මම දන්න දේ තරගයකට පෙර සූදානම ජයග්‍රහණයෙන් පසු ඒ ජීවත් වෙන මේ පසුබිම ඒ සියල්ලක් මට ඉතින් ඇත්තටම ඒ හරියාකාරව මම දන්න දේ ඉගෙනගත්ත දේ මට කරගන්න ඒ දරුවන්ට දෙන්න ලැබිලා තියෙනවා. හැබැයි එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඒ දරුවෝ ඒගොල්ලෝ කැමති මාත් එක්ක ඇවිල්ලා ට්‍රේනින් කරන්න ගොඩක් අය දැන් පටන් ගන්න තියෙනවා. ඔබතුමියට යම්කිසි අවස්ථාවක් ලැබුණොත් මෙහි ක්‍රීඩිකාවන් පුහුණු කිරීමක් හෝ එන්නේ දිනුනට යමක් කරන්න අමාත්‍යාංශය හරහා ඔබතුමිය එනවාද? දැන් නම් මං ඉතින් එහෙම එන්න කියලා මොකද මමත් අම්මා කෙනෙක් නේ මම දරුවෝ දෙන්න තනියෙන් හදාගන්න. එතකොට ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ගැනනේ හිතන්නේ. එතකොට මමත් ආස මගේ දරුවෝ දෙන්න මොකද මගේ අම්මයි තාත්තයි සතුටුනේ මම ලෝකෙ දින්න මම ඒ දෙන්නට සැලකුවා ඒ දෙන්න සතුටෙන් මැරලා ගියා. ඉතින් මමත් කැමති මගේ දරුවෝ දෙන්න කවදා හරි මම ලෝකයක් දින්න ගෑණියෙක් හැටියට ඒ දෙන්න හොඳට ඉගෙනගෙන මගේ ආව ආభాෂයේ මම ආව පැතිකඩ එයාලා දැකලා එයාලත් මට සලකන්න වයසට ගියාම මේ අවශ්‍ය උදව් පදව් ලබා ගන්න ඒගොල්ලෝ කරයි කියලා. මගේ දුව විශාඛාවට දාගන්න මාස 6ක් හිටියා. එක වසරකට දාගන්න බැරුව. මම මේ රටට ලෝක පදක්කම් 4ක් ගෙනල්ලා. මගේ පුතා රොයල් එකට දාගන්න බැරුව මාස 3ක් හිටියා. මම දේශපාලනයක් කරා. මම දන්න දේශපාලනයක් නෑ. හැබැයි මම දේශපාලනය කරේ ක්‍රීඩාව හරහා රටට සේවයක් කරා. ඒ වුණාට ඉතින් පටු අරමුණු එක උදවියගේ දේවල් එක්ක එහෙම මට අවස්ථාවක් ලැබුණේ නෑ, දුන්නෙත් නෑ. මිනිස්සු හරි කුහක ඊර්ෂ්‍යයි. ඉතින් ඒක නිසා මට මේ දේවල් බලනවට වඩා මට පාත් එකක් තියෙනවා. මම කාටවත් කරන්න බැරි දෙයක් කරා. මම ආසියාවටම එකයි. මම මගේ රට ලෝකෙට ගෙනිච්චා. මට හරි ආඩම්බරයි. ඒක නිසා මගේ රටේ මිනිස්සු එහෙත් ඉන්නවා. ඒගොල්ලෝ ආදරේ. ඒගොල්ලෝ දන්නවා ලෝකේ ඒ තියෙන වටිනාකම තැන. ඉතින් ඒකත් එක්ක මම දරුවෝ දෙන්නට හොඳ තැනක් දීලා ජීවත් වෙන ඕනම අම්මා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව ඒකනේ. ඒ අහිංසක ප්‍රාර්ථනාව මම අතහැර ගන්න ආස නැහැ. මොකද මට 50යිනේ. තව මට සෙල්ලම් දාන්න තියෙන්නේ 5ක් 10ක් තමයි. ඉතින් එච්චර කාලෙ නිදිත් දන්නේත් නැහැ.